මම ප්‍රැක්ටිකලි කරපු පොඩි දෙයක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා හිතුණා. මේක ගොඩක් වැදගත් දෙයක්. අපි හිතන්නේ නැති පැත්තක් ජේසුස් වහන්සේත් එක්ක ගමනක් යද්දී අපේ ජීවිතේ අපි මේක හිතන්නේ හරිම අඩුවෙන්. අපි හැම වෙලේම කියනවානේ අපි ජේසුස් වහන්සේ ඉන්න ඕනේ අපේ පවුලේ, ජේසුස් වහන්සේ ඉන්න ඕනේ අපේ ආත්මික ගමනේ, ජේසුස් වහන්සේ ඉන්න ඕනේ අපේ ගොඩක් දේවල් වල කියලා. හැබැයි ජේසුස් වහන්සේ ඔයා කරන රස්සාවේ ඉන්නවද? ඔයා කරන ව්‍යාපාරේ ඉන්නවද? සමහර වෙලාවට අපි හැමදේම ජේසුස් වහන්සේත් එක්ක කරලා හරිම ආත්මික විදියට කරලා අපේ ව්‍යාපාරේ මතට අපි කරන රස්සාවේදී ජේසුස් වහන්සේට තැනක් දෙන්නේ නැහැ. මිනිස්සු හිතන්න පුළුවන් මොන ජෝක් එකක්ද මේ ජේසුස් වහන්සේට තැනක් දෙන්නේ මොකටද? CEO කෙනෙක් ඉන්නවනේ කම්පැනි එකකට. අනිත් එක මේකේ ඇතුලේ ඉන්නේ ආගමික මිනිස්සු විතරක්ම නෙමෙයිනේ. එක එක ජාතිය මිනිස්සු ඉන්නවනේ. ඔන්න ඒ විදියට හිතන්න පුළුවන් මිනිස්සුන්ට. හැබැයි එහෙම හිතුවට ඔය කම්පැනි ඇතුලේ ඔයා ඉන්නවනේ. ඔයා ජේසුස් වහන්සේගේ ළමෙක් නං. ඔයා දෙවියන් වහන්සේත් එක්ක ගමනක් යන කෙනෙක් නං. ඔයාට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ ව්‍යාපාරයට හිමත් නැත්නම් ඔයාගේ රැකියාවට. මම මේක ගොඩක් තැන්වල පාවිච්චි කරලා තියෙනවා. හැබැයි මම උගලන්ට උදාහරණයක් දෙන්නම් මෙන්න මෙහෙම. මම කරන රස්සාවේ ගොඩක්ම වැදගත් වෙන දේ තමයි ස්ට්‍රැටජි එක. ඒ කියන්නේ කරන වැඩ ප්‍රමාණයට වැඩිය මම භාවිතා කරන උපක්‍රමය සහ මම භාවිතා කරන ක්‍රමවේදය තමයි වැදගත් වෙන්නේ. ඉතින් රටවල් කීපයක් එක වැඩ කරද්දී එක එක ස්ට්‍රැටජිස් යූස් කරන්න වෙනවා එක එක රටවල් වලට. සහ මම කරන දේ ඇතුලේ ස්ට්‍රැටජි කියන එක ගොඩාක් වැදගත් වෙන දෙයක්. ඉතින් ගොඩක් වෙලාවට අපි ඒක කරන්නේ අපේ ඉහළ තනතුරු වලින් ඉන්න අය දෙන දේ තමයි අපි ස්ට්‍රැටජියක් යූස් කරලා කරන්නේ. අපිම දෙයක් ස්ට්‍රැටජි එකක් පාවිච්චි කරලා කරන ප්‍රවණතාවය සමහර වෙලාවට අඩුයි. හැබැයි මේ අවස්ථාවේදී මම එහෙම දෙයක් කරන්න උත්සාහ කරා. හැබැයි ඒ වෙනකොට මට ස්ට්‍රැටජි එකක් තිබ්බේ නැහැ ඒ දේ කරන්න. ඒ කියන්නේ මට අවශ්‍ය රිසල්ට් එකක් ගන්න මට ස්ට්‍රැටජි එකක් තිබ්බේ නැහැ. ඉතින් මම කරේ ජේසුස් වහන්සේත් එක්ක කතා කරා යාඥා කරන වෙලාවකදී මම කිව්වා මට ස්ට්‍රැටජි එකක් හදන්න උදව් කරන්න මගේම දෙයක්. ඒ ස්ට්‍රැටජි එක හරහා මම මේ කම්පැනියට දෙන වැලියු එක වැඩි කරන්න මට උදව් කරන්න කියලා. ඉතින් ඒ දවසේ ඇතුළතදීම මට දෙවියන් වහන්සේ සිතුවිල්ලක් මාර්ගයෙන් දෙයක් දුන්නා. ඒ දේ මම කරාන් පස්සේ ඒ දේ ස්ට්‍රැටජි එකට එකතු කරගත්තාන් පස්සේ මට ගිය මාසවල වල තිබ්බ ඒ රිසල්ට් එකට වැඩිය 4 ගුණයක් වැඩි රිසල්ට් එකක් ගන්න පුළුවන් වුණා. මේ කිසිම හිතපු නැති මාකට් එකක්. කොයිම වෙලාවකවත් මගේ ඔළුවේ තිබ්බේ නැති දෙයක් තමයි දෙවියන් වහන්සේ මට දුන්නේ. ඒකට අනිත් දේවල් ඔක්කොමත් හරියට අලයින් වුණා. ඉතින් මේ දේ වෙන්නේ ඔයා කිසිම වෙන දෙයක් කරන්නේ නැතුව දෙවියන් වහන්සේව ඔයාගේ බිස්නස් එකට එහෙමත් නැත්නම් ඔයාගේ රැකියාවට එකතු කරගත්තොත්. අපි සමහර ලාවට මගහැරන දෙයක් තමයි අපේ පවුලේ ඇතුලේ දෙවියන් වහන්සේ ඉන්නවා. අපේ යාඥා ජීවිතයේ දෙවියන් වහන්සේ ඉන්නවා. අපේ යාළුවොත් එක්ක දෙවියන් වහන්සේ ඉන්නවා. හැබැයි අපේ රැකියාවේදී දෙවියන් වහන්සේ අපිට අමතක වෙනවා. ඉතින් ඔයාගේ රැකියාවේදී දෙවියන් වහන්සේ අමතක කරන්න එපා. රැකියාවට, ව්‍යාපාරයට දෙවියන් වහන්සේගෙන් ගොඩක් දේවල් ලබා ගන්න පුළුවන්. මේ ලබා ගන්නවා කියන එකෙන් මම අදහස් කරන්නේ ප්‍රයෝජන ලබා ගන්නවා කියන එකටත් වැඩිය දෙවියන් වහන්සේව ඔයාගේ රැකියාවෙත් තියාගත්තොත් රැකියාවට දෙවියන් වහන්සේව සම්බන්ධ කරගත්තොත් ජේසුස් වහන්සේව රැකියාවෙත් කොටසක් බවට සම්බන්ධ කරගත්තොත් ඔයාට පේන්න පුළුවන් ඔයාගේ රැකියාවේ ඔයාට කරන්න පුළුවන් අලුත් දේවල්, අලුත් දොරටු, එහෙමත් නැත්නම් වෙනස් දේවල් ඔයාගේ රැකියාව වුණත් ඉහළින් ඉහළට යන විදිය ඔයාට දැක බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මම මේ කියපු සරල දේ try කරලා බලන්න. ඕගොල්ලන්ගේ රැකියාවේ දැන් මම කරපු විදිහටම ඕගොල්ලෝ කරන්න අවශ්‍ය නැහැ. හැබැයි ඕගොල්ලන්ගේ රැකියාවට එහෙම නැත්නම් ඔයාගේ බිස්නස් එකට දෙවියන් වහන්සේව එකතු කරගන්න උත්සාහ කරන්න. දෙවියන් වහන්සේගෙන් සමහර දේවල් ඉල්ලන්න. සුදාත්මයන් වහන්සේගෙන් දේවල් ඉල්ලන්න. ඕගොල්ලන්ට අනිවාර්යෙන් මේ දේවල් ලැබෙයි. ඒ දේවල් වල ප්‍රතිඵලය ඉතාමත් විශාල වෙයි. ඉතින් මතක තියාගන්න මේ දේ try කරලා බලන්න. මේක පොඩි දෙයක් මම ජීවිතේ ඉගෙන ගත්තා. මේ වගේ දේවල් ගොඩාක් මම ඉස්සරහට ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නම්. ඒක නිසා මේ account එක follow කරලා තියාගන්න. ඔයගොල්ලන්ට ගොඩාක් දේවල් ජේසුස් වහන්සේත් එක්ක යන ගමනේදී ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ওই ටික මතක තියාගන්න. Now have a very nice day and God bless you.